අපි පාස්කු සතිය තුල අද සෙනසුරාදා දිනේට දවසේ අපි අතුළු වෙනවා. අද දවස තුලත් අපි දකින්නේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේගේ ජීවිතය. උන්වහන්සේ ආදරය කරපු, උන්වහන්සේ ප්‍රේම කළ සහ අත්දැකීම් බෙදාගත්තු, උන්වහන්සේගේම එකට ජීවත්, උන්වහන්සේ සමග එකට ජීවත් වුණු අය ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව දන්නේ නැහැ කියලා. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ඒ උත්ථානය විශ්වාස නොකරපු අය දැකලා අද දවසේ ස්වාමීන් වහන්සේ කලකිරෙනවා. අසතුටටපත් වෙනවා. අද දවස තුළ උන්වහන්සේ සඳහන් කරන්නේ මාගේ ප්‍රහත්‍යහාරයන් දැකපු, මාගේ දේව වචනය, දේව රාජ්‍ය ගැන දැනගත්තු මේ අයගේ ජීවිත ඇයි වෙනස් වුනේ නැත්තේ? ඇයි මෙතරමට අවිශ්වාසයක් මේ අය තුළ තිබුණේ කියන ඒ කලකිරීම අද දවසේ උන්වහන්සේට ඇති වෙනවා. අද දවස තුළ අපි හිතන්නට ඕනේ අපේ ජීවිතේ අපිට පුදුමාකාර වරප්‍රසාද දානය කරන, අපේ ජීවිත වෙනස් කරන, දෛනික ජීවිත තුළ අපිට ජීවිතේ පුදුමාකාර ප්‍රහත්‍යහාරයන් ගෙන දෙන ස්වාමීන් වහන්සේව අපි විශ්වාස කරන්නේ නැති ජනතාව බවට පත් වෙන සමහර වෙලාවලට. මොකද අපි ඉල්ලන දේ සමහර වෙලාවට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි බදාගෙන ඉන්න දේවල් සමහර විට අපේ ජීවිතේ ඈත් වෙන්න පුළුවන්. මේ කෙසේ වෙතත් අපේ ජීවිතේ කියන තිලිනය කියන දේ සහ අපේ නිරන්තර අපේ ජීවිතයට ලැබෙන ඒ හැම වරප්‍රසාදයක්ම අපේ ජීවිතේ ඉදිරියට යන්නට අපිට ඒ දේ අප තුළ තිබෙනවා සහ ඒ දේ මාව ආරක්ෂා කරනවා සහ ඒ දේ මට යම්කිසි ශක්තියක් දෙනවා කියන විශ්වාසය අපි තුළ නැති වෙලා තිබෙනවා. අපිට දෙයක් ඉල්ලනකොට අපිට ලැබෙන්නේ නැතිකොට තමයි අපි මොකද්ද කරන්නේ? අවිශ්වාස කරන්නේ. අපේ ජීවිතේ අපි කොච්චර ස්වාමීන් වහන්සේ අප තුළ ඉන්න උත්සාහ කරත් අපි උත්සාහ කරන්නේ නැත්නම්, අපි ඒ දෙයට සූදානම් නැත්නම් උන්වහන්සේට ඔබගේ මාගේ ජීවිත තුළ වාසය කරන්නට බෑ. නිසා ඔබයි මමයි ඒ වාසස්ථානය උන්වහන්සේට අවශ්‍ය වෙන ඒ ලස්සන තැන අපි සූදානම් කරලා දෙන්නට ඕනේ. මම ප්‍රේමවන්තයනේ. ඒ නිසා අද දවසේ ප්‍රාතිහාරයන් විතරක් නෙවෙයි අපේ ජීවිතේ විශ්වාස කරන්න. මොකද ජීවිතය කියන ප්‍රාතිහාරය තුල තමයි අපිට ඒ විශ්වාසය ගොඩනගා ගන්නට පුළුවන්. එතනින් එහාට අපි ජීවිතේ ප්‍රාතිහාරයක් නැහැ. ඒ නිසා අද දවස තුල අපිත් උන්වහන්සේගේ උත්ථානය විශ්වාස කරමු. ඔබට මට උන්වහන්සේ මඟ පෙන්වන කියන විශ්වාසය අප තුළ ඇති කරගනිමින් උන්වහන්සේ සමග ගමන් කරන්නටද, උන්වහන්සේ මා තුළ ජීවත් වන්නට මම ඉඩ උන්වහන්සේට දෙන්නට සූදානම්ද කියලා දවසේ කල්පනා කරලා බලමු.